ඔයාලා හැමෝම බොහොම ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. අද අපි යනවා UK වල තියෙන හරිම ලස්සන කාසල් එකක් බලන්න. ලීඩ්ස් කාසල් තමයි මේ කාසල් එකේ නම. තියෙන්නේ කෙන්ට් වල. ඉතින් කෙන්ට් කියන්නේ හරිම ලස්සන ප්‍රදේශයක්. එතකොට ලීඩ් කාසල් එක කියන්නේ UK වල තියෙන ලස්සනම කාසල් වලින් එකක්. ඉතින් ගිහිල්ලා බලමු. ලස්සන කෙන්ට් වල තියෙන ලස්සන කාසල් එක. ඉතින් අපිට චැෆර්ඩ් 100 වල ඉඳලා විනාඩි 40ක වගේ දුරක් තිබුණා ලීඩ්ස් කාසල් වලට යන්න. ඉතින් මේ දුර යන්න අපිට බෝර් වුණේ නෑ මොකද හරිම ලස්සන දවසක්. ඒක නිසා වටපිට බලවල අපි ලීඩ්ස් කාසල් වලට ගියා. උදේ 11:00 විතර වෙද්දි තමයි අපි ලීඩ්ස් කාසල් වලට ගියේ. ඒ වෙද්දිත් ගොඩාක් වාහන ඇවිල්ලා තිබුණා. ඉතින් ඇතුළට යද්දිම දැනුනේ හරියටම කැලෑවක් ඇතුළට යනවා වගේ ගස් කොළන් පිරීලා හරිම නිදහස් ගතියක් තමයි දැනුනේ. අපි කාසල් එකට මේ ඇවිදගෙන යන ගමන් ඉන්නේ. ගොඩාක් සෙනග ඉන්නවා මේ half term හින්දා. ළමයිනුත් එක්කත් ඇවිල්ලා ගොඩාක් මේ කට්ටිය ඉන්නවාද කාසල් එක බලන්න යන්න. හරිම ලස්සනයි. ඔයගලන්ට පේනවා ඇති හැම වටපිටාවක්ම ගස් වලින් පිරීලා. දැන් ඉතින් මේ ස්ප්‍රින් එක හින්දා ඔක්කොම ගස්වල කොළ දාලා කොළ පාටින් තියෙන එකකින්ද හරිම ලස්සනයි. සහ මේ ඒරියා එකම හරියට නිකන් අර ගාඩන් එකක් වගේ ගොඩක් ගස් තියෙන ප්‍රදේශයක තමයි මේ කාසල් එක තියෙන්නේ. ඉතින් අපි ඇවිදගෙන යන ගමන් ඉන්නේ. ඉතින් මේ ටිකට් හෝල්ඩර් and groups කියන මේ තැනින් අපි අතුලට යන්න හිටියට මෙතනින් අපිට යන්න බැරුව ගියා. මොකද ඔන්ලයින් තමයි ටිකට් බුක් කරලා ආවේ. ඉතින් ඔන්ලයින් බුක් කරලා යන අයට මේ ෂොප් එක ඇතුලට ගිහලා එතන ඉන්න අයට අපි බාකෝඩ් එක පෙන්නනවා. මෙන්න ටිකට් එකක් අරගෙන මෙතනින්ම තමයි ඇතුලට යන්න තියෙන්නේ. අවුරුදු 3ට අඩු බබාලට චාර්ජ් වෙන්නේ අවුරුදු පස්සේ අපිට පවුන්ඩ් 33ක් ඔන්ලයින් බුක් කරද්දි එක්කෙනෙක්ට පවුන්ඩ් 33ක් චාර්ජ් වුණා. ඒක දෙන්නටම 66ක්. හැබැයි මෙතන ඇවිල්ලා ටිකට් ගන්නවා නම් ඊට වැඩිය ගාණ වැඩි. මම හිතන්නේ පවුන්ඩ් 36ක් වෙනවා. ඔන්ලයින් බුක් කරලා ඉන්නේ ඒක අපිට වාසියි. පොඩි ළමයින්ට විතරක් නෙමෙයි ලොකු අයටත් ආසයි දෙන ගොඩාක් දේවල් මෙතන තියෙනවා. ස්වීට්ස් වර්ග, චොකලට් කම්බඩු, පොඩකි මෙතන පුරලා තියෙනවා. ඉතින් බලන්නකෝ. මෙන්න තියෙනවා. ලීඩ්ස් කාසල් එක කියන්නේ එංගලන්තේ කෙන්ට් වල තියෙන ගොඩාක් ලස්සන කාසල් එකක්. මේක the loveliest castle in the world කියලා හඳුන්වනවා. ඉතින් ඒ මෙච්චරම මේ කාසල් එක ලස්සන කියන දේ අපි කාසල් එක බලන ගමන් කතා කරමු. හරියට නිකන් කැලෑවක විදගෙන යනවා වගේ කුරුල්ලෝ කෑ ගහන සද්දෙත් ඇහෙනවා. හරිම ලස්සනයි. ඇවිදන් යන්න තියෙන මේ ඒරියා එකත් ගොඩාක් ලස්සනයි. ඩක්ස්ලා ඉන්නවා. ඩක්ස්ලට කෑම දෙන්න වෙනම පුළුවන්. ඒගොල්ලන්ට කෑම දෙන්න අපිට ගන්න පුළුවන් සල්ලි දීලා. ඩක්ස්ලා ඉන්නවා මම පෙන්නන්නම්. ඩක්ස්ලා ඉන්නවා. ඩක්ස්ලාට ෆීඩ් කරනවා කට්ටිය කෑම අරගෙන. It's just the way you were born. You know, it's just funny. පේන්නේ ඔයගලන්ට පේනවද? Leave castle.
ටිකක් මේ ක්ලවුඩි දවසක් ඒ හින්දා ටිකක් සීතලක් තියෙනවා. මේ කොහොමද මේ ගස් කොළන් ගොඩාක් තියෙන හින්දා මේ අවුව වැටෙනවා නම් අඩුයි. මේ එච්චරට ගස් වලින් පිරලා තියෙන්නේ. හරියට නිකන් කැලෑවක් වගේ. ඉතින් දක්ෂලා ඉන්නවා හැමතැනම. ගස් කොළන් තියෙනවා. පොකුණු හදලා තියෙනවා. ඉතින් ඇත්තටම රජ මාලිගාවක් කොහොමද තියෙන්නේ, රජ මාලිකාවක පරිසරය කොහොමද තියෙන්නේ කියන එක මෙතෙන්ට ආවහම තේරෙනවා. ඉතින් මේ තේරෙන්නේ අමතරව හසලක වටේ රවුමක් ඉලංගියෙන් නැහැ. මම හිතන්නේ ඒකල තමයි ඒක යන්න ඕනේ. මේ කාසල් එක මෙච්චර ලස්සන වෙන්න එක හේතුවක් තමයි මේ කාසල් එක තියෙන්නේ ජලයෙන් උටුව දූපතක් නැත්තේ. ඉතින් ඒක නිසා මේ කාසල් එකට ගොඩාක් වටිනාකමක් ලැබලා තියෙනවා. ඒ වගේම තමයි හරිම ලස්සන ඉතිහාසයක් කලාත්මක විදිහට බලන්න පුළුවන් හැකියාවක් මේ කාසල් එක තුළ තියෙනවා. ජලය මැද තියෙන දූපතක පිහිටා තිබීම වගේම රජවරුන් සහ රජනියන්ගේ ඉතිහාසයත් මේ කාසල් එකේ විශේෂත්වයට බලපාලා තියෙනවා. ඒක තමයි හරිම ලස්සන උද්භිද උද්‍යානයක් තියෙනවා. ඒ වගේම තමයි විවිධ යුගවලදී විවිධ ආකෘතියන්ට මේ ගොඩනැගිල්ල වෙනස් වෙලා තියෙනවා. ඒ තුලින් එක එක යුගයන් වල තිබ්බ ආවේනික ලක්ෂණ මේ කාසල් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඉතිහාසයක් හරිම කලාත්මකව බලන්න පුළුවන් හැකියාවක් මේ කාසල් එකේ තියෙනවා කියලා අනිවාර්යයෙන්ම ඒක බලන්න මේ කාසල් එක මොනතරම් ලස්සනද. අපි කාසල් එක ඇතුළට ආවා. හරිම ලස්සනයි එන්ට්‍රන්ස් එක. ඉතින් අපි පොඩ්ඩක් මේ කාසල් එකේ ඉතිහාසය ගැන කතා කළොත් මුලින්ම ක්‍රිස්තු වර්ෂ 857 දී තමයි මේ කාසල් එක ඉදි වෙලා තියෙන්නේ. හැබැයි මුලදී නම් මේක ආරක්ෂිත ගොඩනැගිල්ලක් විදිහට විතරයි භාවිතා කරලා තියෙන්නේ. හැබැයි 1119 දී මුලින්ම කාසල් එකක් විදිහට ඒ ගොඩනැගිල්ල අලුත් වැඩියා කරලා තියෙනවා. පළමුව එඩ්වඩ් රජතුමාගේ බිරිඳ වගේම 8 වන හෙන්රි රජතුමාගේ බිරිඳ ඇතුළුව රැජිනියන් 6 දෙනෙක් මේ කාසල් එකේ ඉඳලා තියෙනවා. ඉතින් මේ ලීස් කාසල් එකේ හිමිකාරත්වය විවිධ පවුල් වලට තිබිලා තියෙනවා. රාජකීය පවුල් වලට වගේම ධනවත් පවුල් වලටත් මේ කාසල් එකේ හිමිකාරත්වය තිබිලා තියෙනවා.
ඉතින් අපි දැන් ලීඩ් කසල් එක ඇතුලේ ඇවිදගෙන යනවා. මෙහෙම ඇවිදගෙන යද්දී අර එළියේ තියෙන මේ පොන් එක එහෙම පොන් එක නෙමෙයි අතන මේක ලේක් එකක් නේද? ඒ ලේක් එකේ එහෙම පේන විදිහට තමයි මේ ජනේල එහෙම තියෙන්නේ. Music kadar değil. මෙතන ගාඩන් එකක් තියෙනවා. කියන්නේ ගෙවල් ඇතුලේ හදන ගාඩන් එකක් තමයි මෙතන තියෙන්නේ. ඒක ඕපන් ඒරියා එකක්. මේක නම් මේ බෙඩ්රූම් එකක්. මේවා නම් මේ අර ලී වලින්ම තමයි නේ අය බිම තියෙන්නේ. අක්කර 500ක පමණ භූමි භාගයක තමයි මේ ලීඩ්ස් කාසල් එක තියෙන්නේ. ඉතින් මේ කාසල් එක අවසාන වරට අයිති වෙලා තිබ්බේ ලේඩි ඔලිව් බේලි කියන කාන්තාවට. ඉතින් 1926 දී තමයි මේ ලේඩි ඔලිව් බේලි මේ කාසල් එක මිලදී අරගෙන තියෙන්නේ. හැබැයි ඒ වෙද්දී කාසල් එක ගොඩාක් දිලාපත් වෙලා තිබිලා තියෙනවා. හැබැයි ඔලිව් බේලි විසින් මේ කාසල් එක නවීකරණය කරලා කාසල් එකට නැවුම් මුහුණුවරක් ලබා දීලා තියෙනවා. ඉතින් ප්‍රංශ විශේෂඥයන් යොදාගෙන ඇය මේ කාසල් එක නවීකරණය කරලා තියෙන හින්දා ප්‍රංශ සම්භවයක් මේ කාසල් එකට එකතු වෙලා තියෙනවා. ඉතින් අවසාන වශයෙන් ඇය මේ කාසල් එක ලීඩ්ස් කාසල් ෆවුන්ඩේෂන් කියන බාරකාර මණ්ඩලයට පරිත්‍යාග කරලා තියෙනවා. ඉතින් ඇය මිය ගියාට පස්සේ එතෙන් පටන්ම මේ බාරකාර මණ්ඩලය හරහා තමයි මේ කාසල් එක ජනතාවට විවෘත වෙලා තියෙන්නේ. ඉතින් ලේඩි බේලිව එකකින්දා ලීඩ්ස් කාසල් එක බලද්දී අපිට අමතක කරන්නම බෑ. ඉතින් ඒ තමයි ලීඩ් කාසල් එක. පවුන් 33යි එක්කෙනෙකුට නේද? අය ඔන්ලයින් බුක් කරද්දි පවුන් 33. ඔන්ලයින් බුක් කරද්දි පවුන් 33යි. මම හිතන්නේ මෙතෙන්ට ඇවිල්ලා ටිකට් ගන්නවා නම් පවුන් 36ක් වෙනවා. ඒකකින්ද ඔන්ලයින් බුක් කරලා එන තරමට ඉතින් පවුන් 3ක වාසියක් තියෙනවා. අවුරුදු 3ට අඩු බබාලට charge කරන්නේ. ඒකකින්ද අපි දෙන්නට විතරක් පවුන් 66ක් තමයි
ලීඩ් කාසල් එක බලන්න ගියේ. ඒ වගේම තමයි ප්‍රයිවට් ෆන්ක්ෂන් තියන්න වෙනම ඒරියා එකක් තියෙනවා. ඒ කියන්නේ මොනවා හරි පාටිස් වෙඩින් වගේ ගන්නවා නම් මේගොල්ලෝ ඒ ප්‍රයිවට් පාටිස් කරන්නත් මෙතන දෙනවා. කාසල් එක නම් බලලා ඉවරයි. දැන් අපි යන්නේ කොහෙද? කන්න. most important thing. කන්න යන්නේ දැන් බඩගිනි. බබටත් දැන් බඩගිනි. ඉදලටත් බඩගිනි. දැන් අපි කන්න තමයි යන්නේ. ඉන්නේ අයිස්ක්‍රීම් එක. අයිස්ක්‍රීම් ඉතින් අන්තිමටනේ. Yeah? Yeah, these are gummies. You can take it with you. ඉතින් අපි ලන්ච් එක ගන්න ඇවිල්ලා ඉන්නේ මේ කාසල් වීව් රෙස්ටෝරන්ට් එකට. මේ කාසල් එක තියෙන මේ ප්‍රදේශෙම තමයි මේ රෙස්ටෝරන්ට් එක තියෙන්නේ. කාසල් වීව් කියන්නේ ඇත්තටම කාසල් එක පේනවා. කාසල් එක දිහා බලාගෙන තමයි කෑම කන්න තියෙන්නේ. මේ මෙතන තියෙන මේ ජනේලෙන් එළියේ තියෙන කාසල් එක. ඉතින් අපි ඕඩර් එක දාලා ඉන්නේ. කැම එනකන් ඉන්නේ දැන් හරිම බඩගිනි. මේ තියෙන්නේ මම ගත්ත ෆිෂ් ඇන්ඩ් චිප්ස් එක. මේ බබාගේ මේල් එක. Potatoes and salmon. ජැකට් පොටේටෝ කියලා නේද කියන්නේ ඒවට? ඉතින් මේ තියෙන්නේ කාසල් වීව් රෙස්ටෝරන්ට් එකේ ඉඳන් කාසල් එක පේන හැටි. The loveliest castle in the world කියලා ලීඩ්ස් කාසල් එකට කියන්නේ ඇයි කියලා පේනව නේද? හරිම ලස්සනයි. ඉතින් මේ කාසල් එක වටේ තියෙන උද්‍යානයේ ගොඩාක් ඇවිදින්න තැන් තියෙනවා. ඒක නිසා අපි ලන්ච් එක කරන් ඉවර වෙලා එහෙත් ඇවිදලා බැලුවා. පොඩි අයිට සෙල්ලම් කරන්න ඒ වගේම ඉස්සර තියෙනවා. ඉතින් ඒවටත් අවස්ථාව තියෙනවා කාසල් එකට ආවොත්. අම්මල්ලා ඉන්න. ඉතින් ඒක ඉතින් එනවා පුතේ. ඔයක දෙන්න. අයිති පුතා මේක කන්න. මේක කන්න. මේක ගෑවෙන්නේ නැහැ. මේක කන්න. Nico is done ice cream bar. ඉතින් ලීඩ්ස් කාසල් ගියපු වීඩියෝ එක මේ විදිහට මම එන් කරනවා. ඉතින් ආයෙත් දවසක මේ වගේ විසිට් එකකින් හම්බ වෙමු. එතකොට ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ගිහින් එන්න.